ඇස්ට ටෝන ගැන මතක් කරන්න හොඳ ඕකේ අද විශේෂ වැඩක් තියනවාද ඒගොල්ලන්ගේ? ඇස්ට ටෝන මේගොල්ලෝ පොඩි වැඩක් කරන් යනවනේ. ඒගොල්ලෝ ටෝන බිස්නස් එකේ ඉන්නවා අවුරුදු 20ක් විතර තිස්සේ කරන මහ විශාල බිස්නස් එකක් මේක. ඒ කියන්නේ ඔරිජිනල් ටෝන එකට හැම පැත්තෙම සමාන. මොකක්ද ඔරිජිනල් ටෝන එකත් එක්ක අපි බලන්න ඕනේ. ඇස්ට ටෝන එක සංසන්දනය කරන්න ඕනේ ඔරිජිනල් ටෝන එකේ මොනවා එක්කද. එකක් තමයි print out එකේ quality එක. ඒ බලලා ඒ කියන්නේ වෙනසක් කවමදාකවත් හොයන්න බෑ. ට්වින්ස්ලා වගේ කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ print out එකේ quality එක. ඕකේ. ඊළඟට අපි මොකද්ද බලන්නේ? ඊළඟට බලන එක තමයි කොච්චර print outs ප්‍රමාණයක් ගන්න. ඔරිජිනල් එකේ වැඩි ඇති කියලා ඔබ හිතනවා. නෑ. ඔරිජිනල් එකෙන් ගහන්න පුළුවන් නම් 200ක් 500ක් හරි. ඒ ගානම ඇස්ට ටෝන එකෙත් එනවා. ඒගොල්ලෝ printers ಜಾති 3000කට විතර brand names 21ක් යටතේ ආපු එකම brand name එක යටතේ printers එක ಜಾති එනවානේ. ඒ වගේ වෙනස් printers 3000කට විතර compatible ඇස්ට ටෝනර්ස් දැනටත් මාකට් එකේ තියෙන ඒගොල්ලෝ ගාව තියෙනවා. ඕන්න තැනකට ඩෙලිවර් කරනවා සර්විස් එක දෙනවා. ඒතර number of print outs අපි කියනවා number of impressions කියලා. impressions ගාන එකයි. එකම ගාන පොඩි වෙනසක්වත් නැහැ. quality එක print out එක පොඩි වෙනසක්වත් නැහැ. මේක එහෙනම් දෙකම එකයිද? ඔව් දෙකම එකයි. ගාන ඇර ගානනේ ප්ලේ එක. ඔරිජිනල් ටෝන් එක රුපියල් 30000ක් කියනකොට ඒකෙම ඇස්ට ටෝන් එක ගන්න පුළුවන් රුපියල් 10-12000කට. මාරු. එපා නෙමෙයි සල්ලි තියෙනවා. ඕනි. කමන්නේ. විදන් උනාට කමන්නේ. ලොකු ගණන් දීලා එහෙනම් ඉතින් මේ ආරංචියට වැඩක් නැහැ. නමුත් සමහර අය ඉන්නවා එහෙම කරන්න පුළුවන්ද? අපරාධනේ මෙච්චර සල්ලි විදන් ගන්නනේ. 60%ක් විතර මාසෙකට සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. හිතන්නකෝ printers 10ක් 15ක් තියෙන තැනක කොහොම ඉතුරුවක්ද? 20ක් 30ක් තියෙන තැනක yes. printers 100 150 තියෙන තැන තියෙනවා. 100 150. සමහර ඒවා networks තියෙනවා. ලොකු බැංකු ජාල වැඩ කරනවා ඇස්ටත් එක්ක. හිතන්නකෝ බැංකු කීයක්ද? ඒක නෙමෙයි. ඒ එක බැංකුව ඇතුලේ printers කීයක්ද? ටෝන කීයක්ද? දවසකට ගහන print outs ඉන්න ඔය එක ටෝන එකක් කීයද පාවිච්චි කරන්න පුළුවන් දවස්. එහෙම තැනකට කොහොමද ඇස්ට සෙට් වුණාම ඉතුරු වෙන සල්ලිය සෙල්ලම්ද? ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගම සල්ලිම ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න. ලාභේ නේ. ආයිතේ. ඒවා බලන්න ඉතින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් හැම කෑල්ලක්ම අතාරින්න එපා. ගලක්වත් අනිත් පැත්ත හරවන්න නැතුව චෙක් කරන්න නැතුව යන්න එපා මේ ගමන. හොඳ වාසිය ආපුවම ඒවා ගන්න. ඒගොල්ලන්ට කතා කරලා අර සර්විස් එකත් එක්කම ඕක දිගටම නිකන් එග්‍රීමන්ට් එකක වගේ යන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන්. 0.73යි 133යි 0.01ට කෝල් කරා නම්